Lenovo ලගේ successful laptop range එකක් තමයි Lenovo IdeaPad කියන්නේ. IdeaPad එකෙන් බැලුවොත් සෑහෙන ගොඩක් range එකක් බලා ගන්න පුළුවන් like IdeaPad 1, IdeaPad 3, IdeaPad 5, IdeaPad 5 Pro. So මේ වගේ laptop එකක් ගන්න ඔයා site එකට නැත්නම් showroom එකට ගියොත් ඔයාම confuse වෙනවා මොනවද select කරගන්නේ දෙකටම difference මොනවද තියෙන්නේ යන්න මොනවද අලුත් features හම්බෙන්නේ කියලා. ඔව් ඒ confusion එක මටත් ආවා. So ඒක test කරන්න තමයි Lenovo IdeaPad series එකේ තියෙන හැම laptop එකක්ම අපේ studio එකට අරන් ඇවිල්ලා ඒකේ තියෙන clear difference ගැන තමයි ඔයාලට මේ වීඩියෝ එකේ explain කරන්න යන්නේ. So basically බැලුවොත් Lenovo IdeaPad එකේ basic models හතරක් බලා ගන්න පුළුවන්. IdeaPad Slim 1, IdeaPad Slim 3, IdeaPad Slim 5, IdeaPad Slim 5 Pro. Slim 1 එක බැලුවොත් ඒක තියෙන එකේම basic model එක. ඒකේ බලා ගන්න පුළුවන් වන්නේ ඔයාලට entry level chip එකක් වෙන Celeron processor එකක්. ඒ වගේම IdeaPad 1 එක Ryzen 3 CPU එකක්වත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ variant එක බැලුවොත් ඒක ඊටාම basic and entry level laptop එකක්. So මේ වීඩියෝ එකේ අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. අපි මේ වීඩියෝ එක කතා කරන්නේ IdeaPad Slim 3, Slim 5 and Slim 5 Pro එක ගැන. මුලින්ම අපි build and design ගැන බලමු. බැලුවල්මට තුනම වාට එක වගේ තමයි වෙන්නේ. හැබැයි ඒක එහෙම නෙවෙයි. මේකේ design එක එක සමාන වගේ පෙනුනට මෙයාලා use කරලා තියෙන materials laptop එකෙන් laptop එකට වෙනස් වෙනවා. IdeaPad Slim 3 එක ගත්තොත් උඩ වලට මෙන්න මේ වගේ aluminium use කරලා තිනවා. ඒ වගේම පල්ලෙහා බැලුවොත් ඔයාලට ABS plastic use කරලා තියෙන්නේ. So මේකේ බැලුවොත් ඔයාලට average build quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා scratch වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. and ඒකම අපි IdeaPad Slim 5 එකට ආවොත් ඔයාලට aluminium body එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට සෑහෙන durable ඒ වගේම scratch වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. and මේ laptop එක use කරනකොට ඔයාලට premium feel එකක් හම්බ වෙනවා මේකත් එක්ක සාපේක්ෂව. IdeaPad Slim 5 Pro එකේ බැලුවොත් ඒකෙත් ඔයාලට aluminium build එකක් බලා ගන්න පුළුවන්. and මේ laptop එකත් ඔයාලට hard use කරන්න පුළුවන්. කිසිම scratch එකක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. දැන් අපි මේ laptops ටිකේ performance and capabilities කොහොමද කියලා බලලෙමු. මේ laptop තුනේ design එක ඔයාලට එක වගේ පෙනුනට මේකේ performance wise target කරලා තියෙන්නේ වෙනම audience එකට. මම ඒව ගැන explain කරන්න. IdeaPad Slim 3 එක ගත්තොත් ඒකේ ඉන්න variants වල අපිට Ryzen 5 ඒ වගේම Ryzen 3 processors බලා ගන්න පුළුවන්. ඒ වගේම IdeaPad Slim 3 එක ඔයාලට Ryzen processors වලට අමතරව ඔයාලට Intel ලගේ i3, i5 ඒ වගේම i7 CPU එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට RAM variants දෙකක් බලා ගන්න පුළුවන්. එකක් 8GB and අනිත් එක 16GB. and දෙකම motherboard එකට soldered වෙලා එන්නේ. ඔයාලට ඒවා upgrade කරගන්න බෑ. so ඒකත් එක්කම ඔයාලට integrated 2GB graphics card එකක් වගේ හම්බ වෙනවා. පොඩි graphics intensive task කරගන්න. මේක ගොඩක් හොඳයි ඔයා student කෙනෙක් නම් because මේකේ තියෙන performance එක ඔයා coding ඉගෙන ගන්නවා නම් නැත්නම් ඔය assignment එහෙම කරන්න මේකේ තියෙන performance එක හොඳටම ඇති. ඒ වගේම ඉඳලා හිටලා CapCut නැත්නම් පොඩි basic photo editing software එකක් use කරලා පොඩි photo එකක් එහෙම edit කරගන්න මේක හරහා පුළුවන්. ඒ වගේම IdeaPad Slim 5 පැත්තට આવොත් ඔයාලට මේකේ variants බලා ගන්න පුළුවන් Intel ලගේ අලුතෙන්ම release වෙච්ච Ultra 5 ඒ වගේම Ultra 7 CPU එක. ඒ වගේම IdeaPad Slim 5 එකේ ඔයාලට Ryzen ලගේ පැත්තෙන් Ryzen 5 and Ryzen 7 CPUs බලා ගන්න පුළුවන්. and මේක RAM එක මොනවද කියලා බැලුවොත් මේක ඔයාලට 16GB LPDDR5X කියන RAM variant එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ NPU cores බලා ගන්න පුළුවන්. NPU කියන්නේ Neural Processing Unit. ඒ වගේම මේක ඔයාලට integrated Intel ලගේ Arc 8GB GPU එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති 2025 වෙනකොට මේ AI කියන එක සෑහෙන රෝල් එකක් ප්ලේ වෙනවා. එහෙම AI task නැත්නම් generative fill වගේ features use කරනකොට ඔයාගේ NPU එක හරහා තමයි process එක වෙන්නේ. so ඒ පහසුකම ඇවිල්ලා මේ IdeaPad Slim 5 කියන range එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. photo editing ඒ වගේම CapCut එහෙම use කරගෙන video edit කරන්න මේ laptop එකට ලේසියෙන්ම පුළුවන්. එහෙමම ඔයා Slim 5 Pro පැත්තට આવොත් මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Intel ලගේ Ultra 7 ඒ වගේම Ultra 9 H series processors. මීට අමතරව ඔයාලට Ryzen ලගේ පැත්තෙන් Ryzen 5, Ryzen 7 and Ryzen 9 CPUs උත් බලා ගන්න පුළුවන්. so H කියන්නේ ඔයාලට මේ වල power ගොඩක් consume කරනවා. ඒ වගේම performance එකක් ගොඩක් වැඩි. මේකෙත් ඔයාලට NPU cores බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන special capability එක තමයි මෙන්න මේ range එකේ ඔයාලට dedicated graphics card එකක් එනවා Nvidia ලගේ. මේකේ බැලුවොත් Nvidia ලගේ 3050 laptop graphics card ඒ වගේම 16 series laptop graphics card එන variant බලා ගන්න පුළුවන්. so මේකේ ඇවිල්ලා performance එක යාලා ටාගට් කරලා තින්නේ සෑහෙන power user කෙනෙක්ට. ඒ වගේම මේක Intel Evo certified laptop එකක්. ඒ මොකද්ද Evo certification එක කියලා මම වීඩියෝ එකේ ඉස්සරහදී explain කරන්න. so මේ laptops වල බැලුවොත් ඔයාලට 16 ඒ වගේම 32GB RAM variant වලින් ඔයාලට මේ laptops මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ laptops වල variant මාරු වෙන්න මේකේ එන display technology එකත් මාරු වෙනවා. so අපි මුලින්ම Slim 3 එක ගත්තොත් ඔයාලට මේකේ IPS Full HD panel එක බලා ගන්න පුළුවන්.
and මේකේ peak brightness ගත්තොත් ඔයාලට 250 to 300 nits වෙනකම් බලා ගන්න පුළුවන්. ඒ වගේම Slim 3 එකේ එන සමහර variants වල ඔයාලට anti glare coating එකකුත් බලා ගන්න පුළුවන්. මේ laptop වල තියෙන screen එක ගොඩක් හොඳයි. ඔයා classroom එකේ වගේ use කරනවා නම් හැබැයි මේක outdoor හැම use කරන්න එච්චර suitable නෑ. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ මේක IPS panel එකක් වුණාට මේකේ colours එම accurate මදි. ඔයාලට movies TV series එහෙම බලන්න පුළුවන්. හැබැයි පොඩි professional වැඩක් කරන්න මේකේ තියෙන color accuracy එක මදි. ඔයා එහෙමම Slim 5 පැත්තට එහෙම ආවොත් එහෙම මේකෙත් ඔයාලට display variants දෙකක් තුනක් බලා ගන්න පුළුවන්. මේකෙත් IPS panel එන ඒවා තියෙනවා. ඒ වගේම OLED displays එන ඒවාත් තියෙනවා. ඒත් එක්ක මම mention කරන්න ඕන දේ තමයි මේ Slim 5 laptop එකේ ඔයාලට peak brightness ගන්න 300 to 400 nits වෙනකම් බලා ගන්න පුළුවන්. so මේක outdoor cafe එක නැත්නම් මොකක් හරි outdoor use කරනකොටත් ඔයාලට මේක පැහැදිලිව display එක බලා ගන්න පුළුවන්. so මේ වගේ laptops ගොඩක් use වෙනවා. ඔයා නිකන් අර photo editing වල color grading කරනකොට එහෙම මෙන්න මේ display එක ඔයාලට සෑහෙන useful වෙන්න පුළුවන්. ඒ වගේම Slim 5 Pro එකට આવොත් එහෙම ඔයාලට තියෙන එකේම best OLED display එකක් බලා ගන්න පුළුවන්. and මම කලින් කිව්වා වගේම මේකේ colors එහෙම සෑහෙන accurate. ඒ වගේම මේකට sRGB coverage, DCI-P3 color gamut ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක HDR උත් support කරන display එකක්. මේකේ black සේම ගොඩක් deep විදියට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම OLED display එකක් තියෙන එකේ තවත් advantage එක තමයි මේක battery save කරන්නත් help වෙනවා. and ඒ වගේම අනිත් laptops වල අපිට බලා ගන්න පුළුවන් උනේ 60 Hz display. හැබැයි මේ 5 Pro කියලා එනකොට ඔයාලට 120 Hz displays බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් mention කරා වගේ ඔයාලට මේකේ dedicated Nvidia graphics card එකක් නිසා ඔයාලට light gaming උත් මේක හරහා play කරගන්න පුළුවන්. ඊළඟට අපි battery life එක ගැන කතා කරලෙමු. Slim 3 එකේ ඔයාලට 47 watt hour battery එකක් බලා ගන්න පුළුවන්. මේක normal day to day task වලට හොඳටම ඇති. ඒ කියන්නේ ඔයාලට මේක එක දිගට battery එකේ ඔයාලට 7 hours වගේ use කරන්න පුළුවන්. so දවසක් university එකට අරන් ගිහින් අරන් එන්න මේකේ තියෙන battery එක හොඳටම ඇති. ඒ වගේම ඔයා Slim 5 පැත්තට આવොත් ඔයාලට 57 watt hour battery එකක් බලා ගන්න පුළුවන්. so මේකත් එක්ක සාපේක්ෂව ඔයාලට මේකේ 9 hours වගේ battery එකක් ගන්න පුළුවන්. ඒ වගේම Slim 5 Pro එකට આવොත් ඔයාලට මේකේ 74 watt hour battery එකක් බලා ගන්න පුළුවන්. මේක on paper 74 watt hour battery එකක් තිබ්බත් මේක ඔයාලට සෑහෙන ලොකු battery life එකක් බලා ගන්න පුළුවන්. මේකට reason එක තමයි මේකේ තියෙන්නේ OLED display එකක්. ඒ වගේම මේක Intel Evo certified laptop එකක්. overall බලනකොට මේ laptop එකට ඔයාලට 10 to 12 hours battery life එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ laptops වල ports ගැන discuss කරලා ඉමු. Slim 3 එකේ ඔයාලට USB 3.2 Gen 1 ports බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ Type C port එකක් හම්බ වෙනවා. ඒ වගේම USB ports උත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව HDMI ports උත් තියෙනවා. ඒ වගේම මේකේ USB C port එක හරහා 1.2 display sharing තමයි support කරන්නේ. අපි දැන් Slim 5 පැත්තට આવත් එහෙම මෙතන ඔයාලට USB C ports බලා ගන්න පුළුවන්. ඊට අමතරව USB A ports and HDMI ports උත් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන Type C port වල තියෙන speciality එක තමයි මේක USB 3.0 ඒ වගේම මේක PD charging support කරනවා. ඒ නිසා ඔයාගේ laptop එක Type C හරහා ලේසියෙන්ම charge කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන USB A port එක always on port එකක්. ඒ කියන්නේ laptop එක ඔයා off කරලා තිබ්බත් මේක just power bank එකක් වගේ use කරගන්න පුළුවන්. ඔයාගේ accessories and mobile phone charge කරන්න. ඒ වගේම Slim 5 Pro එකට આવොත් මම කලින් කතා කරපු වගේ Slim 5 එකේ තියෙන ඔක්කොම ports and features මේකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට SD card slot එකක් මේකේ එනවා. ඔයා ගොඩක් කැමරා එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේක සෑහෙන useful feature එකක් because මේක ඔයාලට SD card දා ගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඔයාලට USB හරහා charge කරගන්න පුළුවන් and always on port එකක් එනවා. ඒ සියලුම features මේකේ බලා ගන්න පුළුවන්. so මෙන්න මේ වගේ basic functions වලට අමතරව මෙන්න මේ variants වලට තවත් extra features බලා ගන්න පුළුවන්. example එකක් හැටියට Slim 3, Slim 5 ඊට පස්සේ Slim 5 Pro කියලා යනකොට මේකේ speaker quality එක increase වෙලා තියෙනවා. Slim 3 එකට ඔයාලට privacy shutter එකක් විතරක් බලා ගන්න පුළුවන්. Slim 5 එකට එනකොට ඔයාලට privacy shutter එකයි ඔයාලට Face ID පහසුකමත් බලා ගන්න පුළුවන්. ඒ වගේම Slim 5 Pro එකටත් ඔයාලට Face ID පහසුකම බලා ගන්න පුළුවන්. ඒ වගේම Windows Hello feature එකත් වැඩ කරනවා. ඒ වගේම මම special mention කරන්න ඕන දේ තමයි මේ Slim 5 Pro එකට ඔයාලට Intel Evo certification එක හම්බ වෙනවා. මේක Intel සමාගමෙන් මේ laptop එකට දෙන certificate එකක්. මේක just නිකම්ම දිකන් දෙන certification එකක් නෙමෙයි. මේක දෙන්න ඕන නම් ඒ laptop එකට special qualifications ටිකක් තියෙනවා. ඒ certificate එක දෙන්න ගොඩක් criterias බලනවා. මම එකෙන් ටිකක් විතරක් දැන් ඔයාලට කියන්නම්. ඒ certificate එක දෙන්න ඕන නම් ඒ laptop එකට අඩුම පැය 9ක්වත් battery life එකක් තියෙන්න ඕනේ. ඒ වගේම
විනාඩි 30ක් charge කරොත් පැය 4ක් වැඩ කරන්න පුළුවන් විදිහට fast charging පාසුකමත් ඒ laptop එකට තියෙන්න ඕනේ. ඒ වගේම ඒ laptop එක Wi-Fi 6E and Thunderbolt 4 support කරන්න ඕනේ. and ඊළඟ දේ තමයි ඒ laptop එකට biometric authentication එක තියෙන්න ඕනේ. fingerprint නැත්නම් face ID පහසුකම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒකේ තියෙන webcam එක අඩුම 1080p වත් support කරන්න ඕනේ. so මෙන්න මේ වගේ criterias ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම පාස් වෙලා ආපු ගමන් තමයි එයා ඒ laptop එකට මේ EVO certification එක දෙන්නේ. so IdeaPad 5 Pro series එකට EVO certification එක හම්බලා දෙනවා. so මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට useful වෙන්න ඇති කියලා. දැන් ඔයාලට clearly identify කරගන්න පුළුවන් මේ laptops වල තියෙන key difference. ඒ වගේම ලංකාවේ ඔයාලා laptop එකක් ගන්නවා නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන දේ තමයි warranty. ගන්න කලින් ඔයාලා consider කරන්න ඕනේ මේ laptop වලට genuine warranty තියෙනවද කියලා. and මේ හැම laptop එකකටම ඔයාලට අවුරුදු 3ක් වෙනකන් warranty හම්බ වෙනවා. and මේ laptops ඔයාලට authorized Lenovo resellers ලගෙන් මිලදී ගන්න පුළුවන්. and final conclusion එක මේක තමයි. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා basic programming ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් පොඩි multitasking assignment වගේ කරනවා නම් ඔයාට මේ IdeaPad Slim 3 කියන එක ගොඩක් suitable වෙනවා. ඒ වගේම ඔයා creative professional කෙනෙක් නම් නැත්නම් Instagram influencer වගේ කෙනෙක් නම් ඔයාගේ videos edit කරගන්න, photos හදාගන්න, ඒ වගේම thumbnail එක පොඩ්ඩක් design කරගන්න ඔයාට මේ Slim 5 කියන laptop එක හොඳටම suit වෙනවා. අත්තම කිව්වොත් මේකේ තියෙන display හැම ගොඩක් හොඳයි. ඔයාගේ මේ color grading එහෙම accurately කරගන්න. ඒ වගේම ඔයා professional content creator නැත්නම් video editor කෙනෙක් නම් ඔයාට suitable වෙන laptop එක තමයි මේ Slim 5 Pro කියන එක. මේක ඔයාලට dedicated graphics card එකක් කරන නිසා ඔයාට මේකේ graphics intensive task කරගන්න පුළුවන්. ඊට අමතරව Premiere Pro ඒ වගේම After Effects වගේ software use කරගෙන advanced editing පාරකුත් දාන්න පුළුවන්. so yeah ඒක තමයි මගේ explanation එක. so ඔයාලා මම මොකක් හරි point එකක් miss කරා නම් ඔයාලා අනිවාර්යෙන් ඒක පල්ලෙහා comment section එකේ කියන්න. and මේ වගේ තවත් useful tech video එකක් අරගෙන මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. until then peace.